Hi guys, සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි කරන්න යන්නේ Minecraft Survival series එකේ ඊළඟ gameplay එක. ඉතින් මේකේ මට තව ගොඩක් වැඩ තියෙනවා. ඒ ඇසෙන් grass, ඒ කියන්නේ glass farm එක හදන්න වැඩේ පටන් ගන්න තියෙනවා. ඉතින් ඒක මම භාගය හදලා තියෙන්නේ. මට වීඩියෝ එකක් කරන්න බැරිනා වීඩියෝ එක කරන්න අමතක කියලා තමයි වැඩේ කරලා තියෙන්නේ. ඉතින් සෝරි කට්ටියට දෙයිද කියලා දෙයක් නැහැ. දැන් ආයි කඩන්නේ. ඉතින් ඒකින් තමයි ඒක එහෙමම තිබ්බා. මං දැන් ඒක ඉතුරු ටික හදනවා. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න මම හදන ඉතිය. මම මුලින්ම මේ වෙනකොට මේ විදියට හදාගෙන ඉවරයි. දැන් මට මේ ටික තමයි තියෙන්නේ. ඉස්සර අපි ඕපන් තියමු. මේක ෆාම් එක. ඒතර ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ කිරි පෙරලකින් ආරක්ෂා කරගන්න ඕනේ. හරිද? කිරි පෙරලා තමයි පස්සේ ගන්නේ. වෙන උන්නම් අවුලක් නැහැ. ටෝච් ගහමු අපි ඒකට. කිරි පෙරලකින් ආරක්ෂා කරගන්න. සොම්බිලා ඉන්නේ ඒක නවත්තන්නේ අපි ටෝච්. ඒ විසිනුව පාවිච්චි කරනවා. Oh no. මම පොඩි වැඩක් කරන්න යන්නේ. එතනට අපි වීදුරු දාමු. මේ හරිය තියෙනවනේ සෑන්ඩ්. සෑන්ඩ් එක පුච්චගමු. සෑන්ඩ් එක. හරි සෑන්ඩ් හරි. දැන් අපි බීට්රූට් අගාව පැත්තට යමු. මගේ මේ ගේ හදන්න තමයි මේ ග්ලාස්. හරිද? ග්‍රාස් නෙමෙයි ග්ලාස්. වීදුරු ෆාම් එක. හරිද? වීදුරු ෆාම් එක හදන්නේ ඒකට. හැබැයි තාම ඉතින් හරියටම නෑ. ෆුල් එකට මට දැන්ට නම් දෙයක් දාන්න වෙන්නේ නෑ. මම ඒකට හරියන මේ තුන දාගත්තා. ඉන්න ග්ලාස් තුන රත් තියෙද? ඉතින් ඒ ෆුල් එකට එච්චර අවුල් වගේ පොඩි අවුල් ගතියකුත් තියෙන ඒ ග්ලාස් එක කෙල්ල කියලා. කවර් ග්ලාස් හදන්නත් තියෙන්නේ. ඒක හරියන්නේ. අපි පිකස් එක දිනවනේ. පිකස් එක ගිනි තියන්න දා. පිකස් එක දැන් වැඩක් නැහැ. පිකස් එක ගිනි තියන්නේ දැන් මම පිකස් එක ගිනි යනි. යට වැඩක් නැති එකට තියෙන්නේ. ෆුල් ඒ ෆුල් නෙමෙයි. දැන් ඩේට් මේව දන්නේ නේද ඒවත් දාමු. ඉතින් වැඩක් නැති ඔක්කොම ටික වගේ ගිනි ගන්න දැම්මා. බලමු. දැන් ග්ලාස් ටික ගමු. දැන් අපි පිටිපස්සට එයා. මම පිටිපස්සට එයා. පිටිපස්සට ගිහිල්ලා ඉන්න විදිහට ග්ලාස් තුන දාගත්තා. හරිද? ඒගොල්ලෝ පොඩ්ඩක් පිටිපස්සට ගිහිල්ලා බලන්න. තාම හරියටම නෑ. හරි. ඔය විදිහට හදාගත්තා. දැන් අපි පටකාලා ගිහිල්ලා නිදිගෙන ඇවිල්ලා වැඩි විතර විස්තර කතා කරමු. ඉඳලා බලන්න. ඉතින් කට්ටිය මේ තව තියෙන්නේ මට වැඩ. ඉතින් ඒවත් කරන්න තියෙනවා තව. ඒ ෆාම් එකේ නම් ගොඩක් තියෙන්නේ. තව හෙනට ෆාම් හදන්න තියෙන්නේ එක ෆාම් එකක් විතරයි මගේ. ඒකට දාගමු ඔක්කොම ටික දැන්ට. හරි. දැන් මේකේ භාගයට භාගයක් කියලා. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු හැඩ. පොඩ්ඩක් විතර අවුල්. ඒකින්ද මං දැන් මං ගාව තිබ්බා අර වැඩ වලට ගෙනාපු
මෙව්වා මොනවද ඒවලට කියන්නේ මේ කොබල් ස්ටෝන් වලින් වටේ දාමු. ගේ හදන්න වෙන වෙලාවක අපි මේ එකක් කරමු. හරිද? ගේ හදන්න වෙන වෙලාවක බඩු ගේමු. දැන්ට ෆාම් එකට බඩු දාගමු. හරිනේ. ෆාම් එක කොහොමද තව ඕනේ. ඔය විදිහට මදි. ෆාම් එක ආරක්ෂා කරගන්න ඕනේ. ඒකේ වැඩ ගොඩයි. ඒවලටත් එක්ක තමයි මේ. හරි. කොබල් ස්ටෝන් මේ විදිහට අපි දාගමු. උඩත් මම මේ ෆාම් එකේ මිතුරු කොටස උඩ දානවා. තාම මං ගාවේ ඒක දාන්න තරම්ම බඩු නෑ. ඒකයි තාම කල් ගන්නේ. ඒක සම්පූර්ණ විනාශ වුණා. ඔයගොල්ලෝ එක දෙයක් මතක ගන්න මං ගයිඩ් එකක් නෙමෙයි අරන්නේ. හැබැයි අලුත් අය මයින්ක්‍රාෆ්ට් එකට අලුත් අයට කියන්න තියෙන්නේ මේ ස්ටෝන් උනත් ඇක්ස් එකෙන් කපන්න බෑ. මේ කොබල් ස්ටෝන් උනත් නිකන් හරිද? ඒකට පිකස් එකක් ඕන. ඔන්න ඔය ටික හදාගමු අපි. හදාගත්ත දැම්මට පිකස් එක ඕනේ. මම පිකස් එක ගේන්නම් පට ගාලා ගිහිල්ලා. අපි පිකස් එක ගේමු. මගේ කලින් වීඩියෝ බලුවේ නැත්තම් ඕගොල්ලෝ ඉක්මනට ගිහිල්ලා වීඩියෝ ටික බලලා එන්න. එතකොට තමයි ඕගොල්ලන්ට තේරෙන්නේ. එකක් දාගමු. අපි ඉතින් ගහක් කපමු. ගහක් කපන්න ඕනේ අනිවාර්යයෙන්. නැත්තම් මට මේ වැඩේ කරගන්න බැරි වෙයි. ඔන්න මගේ ඩාර්ක් ඕක් ටිකක් හම්බුණා. අපි දැන් ඩාර්ක් ඕක් වලින් එක හදමු. පිකස් එකක් හදාගන්න ඕනේ මට. ඒකට තමයි මේ යන්නේ පකට කහනිය. හරි.
ඔන්න හරි. ඒ ටික හදාගත්තා. ඔය ටික දාගමු අපි. මේ ඕන් නැති කන්න දින වට ටික අපි ගමු. ඇපල් ගෙඩිය කමු අපි. ඩිබයි එක එකයි පිරුණේ බ්‍රෙඩ්. හංග්‍රි වාරකම පිරුණා. එතන බ්ලාස්ට් ෆර්නස් එක තියෙන්නේ. ගියක් ඔයාගම් ගියක් ඔය තියෙන එකේ හරි. අනවශ්‍ය තැන් වල තියෙන අපි දොරවල් ගලවලා දාමු. මේ වගේ දොරවල් සෙට් එකක් තමයි මට ඕනේ. තව දොරවල් කීපයක්ම ඕනේ. අපි යමු. ඉතින් ඔය දොරක් ගමු. හරි. මේ වලට වෙන වෙලාවක අපි දාගමු. දොරවල් බීට්‍රූට් වගාව ඉස්සරහා. ඉතින් ප්ලේස් එක අපේ ඔන්න දැන්ට දාගමු. හරි අපි ආයේ උදේ වෙලා ඇවිල්ලා බලමු මොනවද තාත්තේ කියලා. ඉතින් රෑ වෙන කලින් නිදි ගන්නවා. මොකද කිව්ව මට සොම්බිලත් එක්ක මේ වලි දදා ඉන්න වෙලා නෑ. ඔන්න ඉතින් අපේ ප්ලේස් එක මේ වෙනකොට තාත්තේ ඉතින් අදට සමුගන්න සූදානම්. ඉතින් පොඩ්ඩක් ඉන්නවා ඇතුළ වෙන්නන්නම් ඔයගොල්ලන්ට.
තන්ටත් දාමු. අපි අර කොනකින් කඩවගමු. එතනට ඒ බේස් එක ටිකක් ඔය විදිහට එකක් දාගත්තා. ඉතින් කට්ටිය අපි දැන් ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් ඒතරත් අරමු. ඔය පේනෝනේ ඉතින් ඕගොල්ලන්ට මගේ අයන් නෙමෙයි. ග්ලාස් ෆාම් එක. ඉතින් ග්ලාස් ෆාම් එක මේන කොට හදලා ඉවරයි. తాවකාලිකව මෙතන උඩිනුත් දැන් මම වෙනම ෆාම් එකක් ගහනවා. ඉතින් අදට සමු ගන්නවා. හැමෝටම good bye. Please subscribe.